Hi everyone. මම ආයෙත් ආවා vlog එකකින්. පොඩ්ඩක් try කරන්න හිතුණා මගේ කොණ්ඩේ කලර් එක. යටට විතරයි කලර් කරලා තිබ්බේ. ඒ දවස්වල මට තාංචි තිබ්බනේ කොණ්ඩේ කලර් කරන්න හොටෙල් ඉස්කෝලේ එකේ. ඒ නිසා දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ඉතින් අයින් කරලා නිසා මට කොණ්ඩේ කලර් කරන්න පුළුවන්. ඉතින් මේ නිසා කොණ්ඩේ කලර් කරන්න මම හිතුණා ගෙදර පොඩ්ඩක් කලර් කරලා බලන්න. මම හිතන එකේ යන නැති. බ්ලීච් කරපු තැන තියෙනවා ඇති ඉතුරු ටිකේ යනවා ඇති. ඉතින් කොහොමද හෙට අපි ට්‍රිප් එකක් යනවා. ඉතින් ඒකට කලර් එකක් දාන්න හිතුණා මහොගනි රෙඩ් එකේ. අපි එදා ගිහිල්ලා ටවුන් ගිහිල්ලා කැන්ඩි එකෙන් මම හිතන්නේ අපි ගත්තා ඩෙවලොප් එකයි කලර් එකයි දෙකම ගත්තා බෙරොස් එකෙන්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම ටී-ෂර්ට් එකක් දා ගන්න ඕනේ. ගෑවේ යන්න පුළුවන්. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම ෂර්ට් දාගෙන ඉන්න. Hello family members and welcome back to my channel. Hello, welcome back to my YouTube channel. ඩෙවලොප් එක එයාලා කිව්වා 112 තියෙන එක ගන්න කියලා. මොකද ටිකක් ඩාර්ක් කලර් එකක් ගන්න නිසා. මෙන්න මේක තමයි එක. බලන්න. try කරලා බලන්න. කොණ්ඩේ වොෂ් කරලා ඉන්න ඕනේ. කොණ්ඩේ වොෂ් කරලා ටිකක් dry කර ගන්න ඕනේ. dry කරලා තමයි මේ දෙක mix කරලා ගන්න ඕනේ. මට තාම අයිඩියා එකක් නැහැ මොකද කොණ්ඩේම ගන්නද කියලා. ගෙදර මිනිස්සු මම කරන මොන වගේ අදහසක් දක්වයි ගන්න එක කරලා. ටී-ෂර්ට් එකක් දා ගන්න ඕනේ. ඒකගේ ගෑවි. ඒකේ ගාවෙන්න හොඳයි මම හිතන්නේ. ග්ලව්ස් පාවිච්චි කරන්න. ටී-ෂර්ට් එක විසික් කරන්න හිතාගෙනම අඳගත්තා. පරණයි. මේක ගන්න රෙඩ් එක වැඩි. ටිකක් බලන්න. පායක් විනාඩි 45ක් වගේ ඉන්න ඕනේ. දෙකම ඊට පස්සේ වොෂ් කරන්න ඕනේ. වොෂ් කරගෙන මෙන්න. ඒකේ තියෙන්නේ
ඒක තිබ්බේ මුල අක ටිකේ ගාලා විනාඩි 15ක් ඉඳලා ඊට පස්සේ මේ මුල් වල ඉඳන්ම ගන්න. මම ඇත්තටම ආස නැහැ මේ ගොඩාක් රතු පාට වෙන්න. මම හරි කැතයි. බොයිච සුදු කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මම කැතයි. ඒ නිසා මම ඒ වැඩේ කරේ නැහැ. මම වාගයක් නැඩි අදස් පාක දීලා පුෂ් කරගෙන එන්න. හයි මම ආවා වොෂ් එකක් දාගෙන ඩ්‍රයිව් නේ දැන්. කොණ්ඩේ මේ ටික මෙහෙම තියෙන්නේ. මෙහෙමයි මේකේ මේ ඔයාලට කියන්න ඔක්කොම ඕනේ මේ අපේ පොඩි එකට ගොළු වෙදිලා. මේක අවුවට ගියාම තමයි highlights ටික පේන්නේ. මම එහෙම තමයි වීඩියෝස් වල දැක්කේ. ඒ නිසා මම එහෙම වීඩියෝ එකක් ගේන්නම්. දැන්ට මෙහෙම තමයි පේන්නේ. ඔකට පේන්නේ නැහැ. දැන් කොහොමද පොඩ්ඩක් ඇස්ස වගේ. ඕ ඉන්නකෝ මම සර්ප්‍රයිස් එක දෙන්න. ඒ තමයි මගේ අනිත් සර්ප්‍රයිස් එක. ඕක නැක් කරගන්න ඕනේ දැන් හරි. තේ දන්නේ යයි දන්නේ නැහැ. මොන වුණත් දැන් මං සතුටින්. කොණ්ඩේ කොහොමද මට කල එකක් දාන්න මං කිව්වනේ මට කල එකක් දාන්න බැරි වුණා කියලා. මොකද මට වුණා කොණ්ඩේ මෙන්න මේ හරියෙන් ඉඳන්ම මේ හරිය විතර ඉඳන්ම මේ ඔක්කොම ටික බ්ලීච් කරලා කල එකක් දාන්න. හැබැයි මට මං කොහොමද රෙඩ් එක දාන්න ගියේ නැහැ. මට රෙඩ් එක දාන්න බය වුණා. මට ගැලපෙයිද දන්නේ නැති නිසා. ඊට පස්සේ රෙඩ් එක මම දාන්න නැතුව මම වෙන කලර් එකක් දැම්මා. හැබැයි ඒ සැලුන් එකේ අයියා මගේ කොණ්ඩේට තියෙන ආදරේට ඉච්චර කල මේ බ්ලීච් කරේ. මෙන්න මෙතනින් යට තමයි අයියා හැදුවේ. මෙච්චර කරේ නැහැ. ඇත්තටම එහෙම නොකරපු එක හොඳයි. මෙන්න මේ ටික පොල් කොස්සක් වගේ මගේ කොණ්ඩේ ඩ්‍රයි වුණාම හරිම ඩ්‍රයි. මම එතකොට කල්පනා කරා ඇත්තටම මොලේ කල්පනා කළා මම මේ ටිකටවත් නොදැම්ම එක ලොකු දෙයක් කියලා. කලර් කරලා තියන අය දන්නවා ඇති. පොල් කොස්සක් වගේ කොණ්ඩේ අනිත හරියට ගැට ගැහෙනවා ඒවා. අනේ මන් දන්නේ මේ ටික හරියට ගැට ගැහි. මොනවා කරත් එච්චරයි. ඉතින් ඔන්නෝම තමයි කලර් එක මම try කරේ. අහමයි. තියෙයිද නැහැ. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට. love you ආදරේ.